ආයුබෝවන් අද අපි බලමු සායකට අල්ලන ඉනපටිය හරියටම ඒ ඉනපටිය ප්‍රමාණය ඒ ඉනපටිය හරියට සායට මසා ගන්න ආකාරය අපි බලමු. දැන් මම මෙතන අරගෙන තියෙන ඉනපටියේ පළල වෙන්නේ 4යි කාලක්. හරි? 4යි කාලක්. හරි? එතකොට මේ ඉනපටියේ දිග ප්‍රමාණය දැනගන්න පුළුවන් කොහොමද? ඒ තියෙන ඔයා කපලා තියෙන සායේ ඉන ප්‍රමාණය මනින්න. ඒ ඉන ප්‍රමාණයට තව අඟල් 2-3ක් එකතු කරලා ඉනපටියක් කපා ගන්න. හරි? මේකේ පළල වෙන්නේ 4යි කාලක ඉනට අල්ලන පටිය 4යි කාලක පළලක් තමයි මෙතන තියෙන්නේ. හරි? දැන් අපි බලමු මේ පටිය අර සායේ ඉනට අල්ලා ගන්න නිවැරදි ක්‍රමය අපි බලමු. දැන් මේ තියෙන්නේ මම කපාගත්ත සායට මේ මම දැන් කියපු ඉනපටිය අල්ලා ගන්න ක්‍රමය දැන් අපි බලමු. දැන් 4යි කාලක්නේ මේ ඉනපටියේ පළල. දැන් මෙතන මම අල්ලන ප්‍රමාණය වෙන්නේ අඟල් භාගයක දුරක් තියාගෙන තමයි මම මේ පටිය මේ සායට අල්ලන්නේ. එතකොට තියාගෙන තියෙන්නේ කොහොමද? හරි. ඒ කියන්නේ නිවැරදි පැත්ත. රෙද්දේ නිවැරදි පැත්තට හරි ඉනපටියෙත් නිවැරදි පැත්ත තියලා තමයි මහන්නේ. හරි? මේ මං හිතන්නේ හොඳට පේනවා, තේරෙනවා මේ මම මොකද්ද කියන්නේ කියලා. හරි? මෙහෙම ඉනපටිය තියාගෙන අඟල් භාගයකට මුළු ඉන වටේටම මේ ඉනපටිය අල්ලා ගන්න අඟල් භාගයට. හරි? එතකොට මෙතන මෙහෙම තිබ්බොත් මෙතන යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා වැඩි හරියට අඟල් කාලක් විතර වැඩිපුර එහායින් තියලා අඟල් භාගේ අල්ලන්න. අඟල් භාගයට අල්ලන්න. හරි?
එතකොට අර වැඩිපුර ප්‍රමාණය තියෙන මේ ඉඩපටිය වැඩිපුර ප්‍රමාණය මෙතනින් කපන්න. හරිද? දැන් මෙතනින් ඉඩපටිය කපනකොට කෙලින් කපන්න යන්න එපා. මොකද එතකොට සමහර වෙලාවට මේක කෙලින් කැපුවාම මෙහෙම පේනවනේ හැඩයක් එනවා කියලා. මේ ඉඩගාවින් එන මේ කොටස යම්කිසි හැඩයක් මෙතන කෙලින් තියෙනකොට මෙතනම කෙලින් කපන්න එපා. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තියලා කපන්න. අරක සායි මූටු කරනකොට එතකොට හරි ප්‍රමාණය බලලා එතකොට අඩුපාඩු එතකොට හරියට කපා ගන්න. දැනට මෙහෙම වැඩිපුර ප්‍රමාණයක් තියාගෙන තමයි අපි කපන්නේ.